ඒක පාර්ශ්වික ප්‍රේමය. ඒක පාර්ශ්වික ප්‍රේමය ගැන මොකද හිතන්නේ? ඒක මොන වගේ දෙයක්ද? නොලවෙන දෙයක් ගැන බලාගෙන ඉද්දී ඒක හිතට වදයක්. හැබැයි ඒක අමුතුම හැඟීමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කෙනා නොදැන අපි ඒ කෙනාට ආදරය කරද්දී කමක් නෑ. අපි හරි ආදරය කරනවානේ වගේ හැඟීමක් අපිට දැනෙනවා. ඒක පාර්ශ්වික ප්‍රේමය ගැන මට මේ වගේ දෙයක් ලියන්න හිතුණා. අහම්බයකින් වගේ මගේ හිතට හරිම පුරුදු සුවඳක් දැනුණා. ඒ පුරුදු හිනාව, ඒ අහිංසකකම හරිම ආදරණීයයි. ආදර කතාවක් කඳුලකින් අවසන් වෙනවා කියන්නෙම ඒක මෙරි මෙරි ඉපදීමක්. ඒක පාර්ශ්වික ප්‍රේමය මොන තරම් සුන්දරද? කොයි තරම් දැනෙනවද? ඒ වෙනුවෙන් කොයි තරම් පේවෙනවද? ජීවිත කාලෙටම මෙරි මෙරි ඉපදෙන මතකයක් කළේ හොයයි. ඒ දවස්වල හරි ආසාවෙන් බලන් ඉඳපු තරු දිහා අද නොබලා ඉන්නෙත් හරි ආසාවෙන් රස රහස් ගොතපු තරු එක්ක අද කතා නොකර ඉන්නෙත් තවදුරටත් ඒ වේදනාවෙන් මෙරි මෙරි ජීවත් වෙන්න බැරි නිසාමයි. අපිට අයිතියක් නැති දේවල් අපේ ජීවිතෙන් ගිලිහෙනවා. ඒත් ඒ අහිමිවීම අයිතියක් නොමැති කමක්ද? මගහැරීමක්ද? ඒ අතර කතාව ලියන්නට තීන්ත නැතිවීමක්ද? එහෙම කියලා හතරත් මම හිතනවා. මේ චාරිකාවේ එක් නිමේෂයක හමුවුණු සදාකාලික මතකයක් වුණු නුඹ මගේ හිතේ හැමදාම අමරණීයව හිඳීවි. මේ ගමනේදී දැනුණු රිදුණු විදවපු අකුරු දෙකක ඒක පාර්ශවීය ප්‍රේමයක්. දන්නවා කිසිම දිනක හිමිවීමක් නැති අහිමිවීමක් කියා. නමුත් දැනුණු තැනක බලා නොයිදම ඉඟියක් හෝ තියන්න. ගැඹුරුම තැනක අතටත් කකියන මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය. හිතට අප වචන ටිකක් කොහෙන් හරි ගැලපිලා ලියවිලා ඉතින් ඒක හරි අමුතු හැඟීමක්.